ආයතින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ මේ 2025 අවුරුද්ද කියන්නේම අපේ දේශීය සිංහල සිනමාවේ ස්වර්ණමය අවුරුද්දක්. චිත්‍රපටවල වසන්තය උදා වුණු වසරක්. ඉතින් ඔය අතරේ ඔන්න තවත් අලුත්ම චිත්‍රපටයක් තිරගත වීමට නියමිතයි. ඒ තමයි ෆාදර් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා තමයි ඩොක්ටර් ශාන්ත ගීතදේව. එතකොට අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චමින්ද ජයසූරිය. ඔහුගේ කුළුදුළු සිනමා අධ්‍යක්ෂණය. මේක ඇත්තටම රියල් ක්‍රයිම් ට්‍රිලර් ෆිල්ම් එකක් කියලා කියන්නට පුළුවන්. මේ වෙලාවේ මම ඇත්තටම රිවිව් එකක් ගෙන ඉන්නේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක දැකලා. ඉතින් ට්‍රේලර් එක දැක්කම කියන්නට පුළුවන් ඇත්තටම මේ චිත්‍රපටය ඉතාම හොඳ රහක් ඇති චිත්‍රපටයක් කියලා. විශේෂයෙන්ම හොඳ සිනමැටික් රූපරාමු නිර්මාණය වෙලා තිනවා. ඒ වගේම ඔය වවුල් කැලේ සිදු කුප්‍රකට ඝාතන සිදුවීම හා ගම්පහ ඔස්මන් අයියා කියන පුද්ගලයා කේන්ද්‍ර කරගනිමින් තමයි මේ ෆිල්ම් එකේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 70 80 දශකවල අපේ රටේ සිදුවුණු විශේෂයෙන් පාතාලය සම්බන්ධයේ ක්‍රියාකාරකම් පිළිබඳව තමයි කතා කරන්නේ. මැරවරකම්, එතකොට පාතාලයේ සිදු මිනි මැරුම්, මංකොල්ල කෑම්, පහරදීම්, මේ සියල්ල අන්තර්ගත චිත්‍රපටයක්. ඉතින් එකයි මේක රියල් ක්‍රයිම් ට්‍රිලර් ෆිල්ම් එකක් කියලා කියන්නට පුළුවන්. ඉතින් බොහෝ නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයේ රඟපානවා. අද අපට ඉන්න අපේ පරම්පරාවේ අතිදක්ෂීන්. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ පූජන දන්දෙනිය සිනමාවට උචිත හොඳ ආකර්ෂණයක් ඇති අතිදක්ෂ නළුවෙක්. ඔහු තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඊට අමතරව සව් මිලියනගේ, දිල්ලානි ඒකනායක, චාන්දනී සෙනවිරත්න, ජගත් මනුවර්ණ, සරත් කොතලාවල, සනත් විමලසිරි කාලයකට පස්සේ ඔන්න දකින්නට පුළුවන් සිනමා ප්‍රේක්ෂකයින්ට රිදී තිරය තුල. ඉතින් ශේවිය කනිෂ්ක තවත් ඉන්න අතිදක්ෂයෙක්, ඔහුත් රඟපානවා. ඉතින් හොඳ රහක් ඇති චිත්‍රපටයක් ඔන්න දැක බලා ගැනීමේ අවකාශය උදා වෙනවා ඉදිරියේදී අපේ සිනමා ප්‍රේක්ෂකයින්ට යලිත් වතාවක්.